ජාතික ගොඩනැගිලි පරිසර සංවිධානය විසින් නිකුත් කර තිබූ නායම් අඳුර ඇඟවීම් නිවේදනය මේ වනිට තවදුරටත් දීර්ඝ කරන ලබනවා. ඒට හේතුව වන්නේ පසුගිය දින කිහිපය තුළ ලැබුණු අධික වර්ෂාපතනයත් සහ මේ වනිට මෝසම් වර්ෂාව සක්‍රිය වෙලා තියෙනවා. ඊයේ දිනේදීත් බදුල්ල ප්‍රදේශයේ නුවර සහ ඒ ආසන්න ප්‍රදේශවලට යම් තරමක වර්ෂාපතන ලැබුණේ. වර්ෂාපතන මිලිමීටර් සමහර ස්ථානවල 75ට වැඩි වෙච්ච ස්ථාන තියෙනවා. ඒ වගේම මිලිමීටර් 50 60 දක්වා ලැබුණු ස්ථාන තියෙනවා. ඒ නිසා ජනතාව මේ සම්බන්ධව සැලකිලිමත් විය යුතුයි. හේතුව තමයි ලැබෙන වර්ෂාපතනය පැවති වර්ෂාපතනයත් සමග ඒ කියන්නේ පසුගිය දින කිහිපය තුළ පසෙන් යම් තරමක වර්ෂාපතනය පසේ තිබුණු ජලය පල්ලෙහාට යෑමක් සිදු වුණා. ඒ වුණාට එය ජලය පස තුලින් සම්පූර්ණයෙන්ම ඉවත් වීමක් නෙවෙයි. නැවත ජලය ලැබෙනවා පසට. ඒ කියන්නේ වර්ෂාවත් එක්ක. ඒ නිසා යම් ආකාරයක අන්තර්දාය තත්ත්වයක් පවතින මේ ස්ථානවල එම භූමිය සහ පවතින වර්ෂාපතන ඒ වගේම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාලගුණ අනාවැකිය සැලකිල්ලට අරගෙන ජාතික ගොඩනැගිලි පරිසර සංවිධානය නිකුත් කර තිබූ නායම් අඳුර ඇඟවීම් නිවේදනය තවදුරටත් දීර්ඝ කරන ලැබ. ඒ අනුව දිස්ත්‍රික්ක 4ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 33කට තවදුරටත් ඉවත් වීම රතු නිවේදනය ලෙසම ක්‍රියාත්මක කරනවා. ඒ වගේම අධීර 2 යටතේ අවධානය සිටින යන නිවේදන දිස්ත්‍රික්ක 5ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 38කට එලෙසම ක්‍රියාත්මකයි. ඊට අමතරව අධීර 1 යටතේ විමසුමත් බව සිටින දිස්ත්‍රික්ක 3ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 17කට ක්‍රියාත්මක කරනවා. මෙම අධීරවල තියෙන නිවේදන වර්ෂාපතන සමග ඉහළට යාමට හෝ පහළට යාමට හැකියාවක් තියෙන නිසා ඒ අන්තර්දායක ප්‍රදේශවල සිටින ජනතාව ඒ සම්බන්ධව නිරන්තරයෙන් අවධානය සිටිය යුතුයි. ජාතික ගොඩනැගිලි පරිසර ආයතනය වගේම වාරිමාර්ග දෙපාර්තමේන්තුව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, අපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ලබා දෙන අනතුරු වැගීම් ඒ වගේම උපදෙස් මේ වෙලාවේ අනිවාර්යෙන් පිළිපැදිය යුතුයි. මොකද අපිට අමිහිරි අත්දැකීම් තියෙන ජීවිත කීපයක් අපිට විශාල ප්‍රමාණයක් අහිමි වෙලා තියෙනවා. නැවතත් එවැනි අවාසනාවන්ත සිදුවීම් වළක්වා ගැනීම සඳහා ලබා දෙන නිවේදන ඒ වගේම ලබා දීලා තියෙන උපදෙස් නිසියාකාරව පිළිපදින ලෙසත් මේ වනිටත් අපිට ලැබෙන දුරකථන වලින් හැඟී යන්නේ තවමත් එම අනතුරුදායක ස්ථානවල ජනතාව රැඳී සිටිනවා. එම ස්ථානවලින් ඉවත් යුතු ස්ථානවල සිටියත් ඔවුන් ඉවත් වීමට ඉවත් නොවී ඉන්නවා. ඒ නිසා එම ස්ථානවල සිටින ජනතාව යම් කිසි අනතුරුදායක තත්ත්වයක් පවතින. එලෙසම පසුගිය 20 වෙනිදා සිට මේ වනතෙක් ලැබුණු ඉල්ලීම් ඒ වගේම අපගේ ආයතනයේ නිලධාරීන් ගිහිල්ලා එම ස්ථානවලට ගිහිල්ලා තහවුරු කරගන්නා ලද තොරතුරු විදිහට අපිට මේ වෙනට ඉල්ලීම් ලැබිලා තියෙනවා 2716ක්. ඒ කියන්නේ අනතුරුදායක ස්ථාන පරීක්ෂා කිරීමට ඉල්ලීම් 2710ක්. ඊට අමතරව එම ස්ථානවලින් මේ වන විට ඉල්ලීම් වලින් 589ක් අපි නිම කරලා තියෙනවා. ඒ වගේම මරණ වාර්තා වෙලා තියෙන 471ක්. ඊට අමතරව නායම් හෝ කඳු බැවුම් අස්ථාර වීම අපිට වාර්තා වෙලා 736ක්. ඒ වගේම කණ්ඩි කඩා වැටීම් 482ක්, ගල් පෙරලීම් 43ක්. ඊට අමතරව වෙනත් සිදුවීම් 209ක් වාර්තා වෙනවා. වෙනත් සිදුවීම් විදිහට අපි ගත්තොත් එහෙම පැටි බැමි කඩාන වැටීම්. මේ කියන්නේ අපි සාමාන්‍ය කණ්ඩියක් තියෙන කණ්ඩියට බොහෝ වෙලාවට බැම්මක් ඉදි කරලා තියෙනවා. ඒ බැමි කඩාන වැටීම් සහ පොළොව ගිලා බැසීම් ඒ වගේම ජල උල්පත් වගේ එවැනි දැන් මතුවීම සහ නැතිවීම තමයි මේ වෙනත් කියන කරුණට ආයත් වෙන්නේ. දැන් ඊයේ පැවති වර්ෂාපතනය අනුව යම් සක්‍රිය වීම මොන හරි වාර්තා වෙනවද බදුල්ල සහ නුවර ප්‍රදේශවල? ඇත්තටම පෙරේදා උදෑසන මීගහකිවුල ප්‍රදේශයේ යම් තරමක නායමක් වාර්තා වෙන එතෙන්දී යම් කිසි හානියක් සිද්ධ වෙලා නැහැ. ඒ වගේම දෙමෝදර ප්‍රදේශයේ යම් ආකාරයක පැල්මක් නැවත වැඩි වෙලා තියෙනවා. ඒයින් පැවසෙන්නේ ඒයින් අපිට නිරීක්ෂණය වෙන්නේ සනාත වෙන්නේ ඇත්තටම වර්ෂාපතනය මේ වෙලාවේ අඩු වෙලා තියෙනවා. සමහර ස්ථානවල නතර වෙලා තියෙනවා. නමුත් අර සක්‍රිය වෙච්ච ලක්ෂණ එලෙසෙන් පවතින සහ ඒවා නැවත අවදානම් සහගත තත්ත්වයකට එීමේ හැකියාව තියෙන නිසා ඒ සම්බන්ධ ජනතාව අවධානයෙන් සිටිය යුතුයි. යම් ආකාරයක නායෑමේ පූර්ව ලක්ෂණ ඔබ නිරීක්ෂණය කළොත් ඒ සම්බන්ධව ප්‍රදේශීය ගාමනිලධාරී මහතා දැනුවත් කරලා හැකි පමණින් ඔබලාට අපගේ ආයතනවල ටෙලිෆෝන් නම්බර්ස් දීලා තියෙනවා. ඒ නිසා දුරකථන නම්බර්ස් දීලා තියෙනවා. එම අංක වලට අරගෙන ඒ සම්බන්ධ දැනුවත් කරන්න. එහිදී අපි අදාළ ප්‍රදේශයට අදාළ දිස්ත්‍රික්ක වලට ඒවා අපි නැවත දැනුම් දෙනවා. ඒ ඔස්සේ ඔබලාට ඒ සඳහා පරීක්ෂා කරවා මොකද්ද කරගන්නේ කල යුත්තේ කියන එක උපදෙස් ලබා ගත හැකි. හැබැයි මේ සඳහා යම් ආකාරයක දින කිහිපයක් ගත වේ හැකි මේ පවතින තත්ත්වයක් එක්ක. මේ සතියන්තයේ මේ නිවාඩු සඳහා ඒ වගේම මේ ප්‍රදේශ වලට යන්න ඉන්න ජනතාවට මොන වගේ පණිවිඩයක් දෙන්න පුළුවන්? මේ වෙලාවේ හොඳම දේ තමයි තමන්ගේ ආරක්ෂාව සලසගෙන අනවශ්‍ය ගමන් බිමන් වලින් වැළකීලා තමන් ආරක්ෂිතව සිටින එක. ඇත්තටම ඊයේ දිනේදීත් අපිට දුරකථන නැවතුම් කීපයක් ආව සිරිපාද යන්න පුළුවන්ද අර එක ප්‍රදේශවල යන්න පුළුවන්ද ට්‍රිප් ඒ කියන්නේ විනෝදචාරිකා. ඇත්තට මේ වෙලාවේ මම හිතන්නේ විනෝදචාරිකා යෑමේ අවස්ථාවක් නෙමෙයි මේ පවතින්නේ. බොහොමයක්ම අපි අන්තර්දාය තත්ත්වයක නිසා ඒ සම්බන්ධව වඩාත්ම සැලකිලිමත් වෙලා තමන් ආරක්ෂා වෙන එක වඩාත් වැදගත් වෙනවා.